ආදරණීය දුවපුතේ අපි කතා කරනවා කියලාකෝ අපේ channel එක හරහා සම්පූර්ණ අනුමාන ප්‍රශ්න පත්‍රයක්. එතකොට මේ ප්‍රශ්න පත්‍රය තුළ මම එදා කතා කළා කොහොමද ප්‍රශ්න පත්‍ර ව්‍යුහය කියන එක ගැන පොඩි අදහසක් දුන්නා. ඒකෙදි අපි මුලින්ම කතා කරන්න ගත්තේ MCQ 40 ගැන. MCQ 40 මුල්ම ප්‍රශ්න 10 පිළිබඳව තමයි අපි මුලින්ම කතා කළේ. එතකොට මුල් ප්‍රශ්න 10 ප්‍රායෝගික භූගෝල විද්‍යාවෙන් හැදුණා කියලා අපි මේ ප්‍රශ්න 10 ගැන ට උත්තර කතා කළා. එතකොට මම අද බලාපොරොත්තු වෙනවා එතනින් ඉස්සරහට MCQ ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න මේකේ දෙවැනි වීඩියෝව විදිහට. එතකොට අපි 11 වෙනි ප්‍රශ්නේ කියන්නේ 11 ප්‍රශ්නේ ඉඳලා ප්‍රශ්න 15ක් ඉස්සරහට යනකම් අපිට ප්‍රශ්න ටික හැදෙන්නේ ඔයාලා ඉගෙන ගන්න භෞතික භූගෝල විද්‍යාව කියන කොටස යටතේ. හරි. අපි බලමු එහෙනම් 11 වෙනි ප්‍රශ්නය. 11 වෙනි ප්‍රශ්නය හැදලා තියෙනවා භූරූප පාඩම තුලින්. එතකොට ඒකෙදි අපෙන් ප්‍රශ්නය අහනවා දෙවන ගණයේ භූරූප පමණක් ඇතුළත් වර්ණය වන්නේ. එතකොට අපි ඉගෙන ගත්තා භූරූප වර්ග, ඒ කියන්නේ භූරූපය ප්‍රධාන වශයෙන් ඒකේ පරිමාණය අනුව ප්‍රධාන වශයෙන් කොටස් තුනකට වෙන් කරනවා. පළමු වන ගණයේ භූරූප, දෙවන ගණයේ භූරූප සහ තුන්වන ගණයේ භූරූප කියලා. අපි පළවෙනි ගණය කියලා කියන්නේ මහ පරිමාණයේ භූරූපය. ඒ කියන්නේ ලොකුම භූරූප, විශාලත්වයේ වැඩිම භූරූප තමයි අපි පළවෙනි ගණයට දාන්නේ. ඒතර පළවෙනි ගණයට වැටෙන්නේ සාගර සහ මහද්වීප පමණයි. එහෙනම් දැන් අපිට මෙතනින් ප්‍රශ්න දෙකක් උත්තර දෙකක් කපන්න පුළුවන්. අපිට එහෙනම් සාගර තියෙන දෙවෙනි පිළිතුර හම්බ වෙන්නේ නැහැ. දිය ඇලි සහ මහද්වීප කියන පිළිතුර එන්නේත් නැහැ. ගොඩක් වෙලාවට අපිට MCQ ප්‍රශ්නවලදී හරි නිවැරදි පිළිතුර තෝරගන්න වඩාත් පහසුම දේ තමයි ඔබ දන්නා කරුණු ඇසුරින් වැරදි උත්තර කපන එක. එතකොට ඉබේම ඔයාට ඉතුරු වෙන ප්‍රශ්න එනවා. දැන් අපි කතා කරපු කරුණානුව පළවෙනි ගණයේ භූරූප කියන්නේ සාගරයි මහද්වීපයි කියලා මං කිව්වා. එහෙනම් ඒ කොටස අයිති වෙන්නේ නැහැ. එතකොට දෙවන ගණය කියලා කියන්නේ පුතේ මධ්‍ය පරිමාණයේ භූරූප. ඒ කියන්නේ සාගර සහ මහද්වීප මත නිර්මාණය වෙන ඊට වඩා විශාලත්වයෙන් අඩු භූරූප තමයි මේකට වැටෙන්නේ. එතකොට මේකෙදි කඳු වැටි, සානු වලටම තමයි අපි පලිහ කියලාත් කියන්නේ. තනිතලා ඔය වගේ භූරූප ගන්න පුළුවන්. ඊළඟට අවසාන එක විදිහට ගත්තොත් තුන්වන ගණයේ භූරූප කියලා කියන්නේ දෙවන ගණයේ භූරූප මත හැදෙන කුඩාම භූරූප වර්ග. කියන්නේ කුඩාම පරිමාණයේ භූරූප තමයි මේකට අයිති වෙන්නේ. තුන්වන ගණයේ භූරූප වලට අපි ගත්තොත් ගොඩක් වෙලාවට බහිර්ජන්‍ය බලවේග වලින් තමයි තුන්වන ගණයේ භූරූප හැදෙන්නේ. පළවෙනි සහ දෙවන ගණයේ භූරූප අන්තර්ජන්‍ය බලවේග ඔස්සේ නිර්මාණය වෙනවා. එතකොට තුන්වන ගණයේ භූරූප විදිහට අපිට ගත්තොත් ගලන ජලය ආශ්‍රිත භූරූප, ගල්වන, දී ඈලි, ඒ වගේ ඊට පස්සේ යමහල් ආශ්‍රිත භූරූප. එතකොට අපිට යමහල් එතනදි ගන්න පුළුවන් තව අපිට මේ කාන්තාර ආශ්‍රිත භූරූප, ග්ලැසියර් ආශ්‍රිත භූරූප වගේ කුඩා පරිමාණයම තමයි අපි එතනදි කතා කරන්නේ. එතකොට මේකෙදි අපි ප්‍රධාන වශයෙන්ම මම කිව්වා දෙවන ගණයේ භූරූප විදිහට කඳු වැටි, පලිහ, සානුවක් තමයි පලිහක් කියලා කියන්නේ. තනිතලා අයිති වෙනවා කියලා. එහෙනම් මේකෙදි අපිට උත්තරය ගන්න පුළුවන් හතරවෙනි උත්තරය. ඊළඟ 12 පෘථුවියෙහි ජල ව්‍යාප්තියෙන් 3% වැනි අඩු ප්‍රදේශයක ව්‍යාප්ත වී ඇත්තේ. අපි ප්‍රධාන වශයෙන් අපේ පෘථුවියේ ජලය ව්‍යාප්තිය ගැන කතා කරනකොට මුළු පෘථුවියේ මුළු භූමි ප්‍රමාණයෙන් 71ක ප්‍රමාණයක් තමයි ජලයෙන් වැහිලා තියෙන. නැත්නම් සාගර වලින් වැහිලා තියෙනවා. ඊතර 29 ගොඩබිම් කලාප විදිහට අපි හඳුනා ගන්නවා මුළු භූමි ප්‍රමාණය. එතකොට ඒකෙන් අර 71ක් වෙච්ච ජල පරිමාවන නම් ඒ ජල ප්‍රමාණය අපි නැවත වර්ගීකරණය කරනවා. එතකොට ඒකෙදි ජල ව්‍යාප්තිය, ජලය ව්‍යාප්ත වෙච්ච විදිහ අනුව වර්ග කරනකොට 97ක් අපි ගන්නවා සාගර ජලය විදිහට. නැත්නම් කරදිය ජලය විදිහට 3ක් තමයි අපි මිරිදිය ජලය විදිහට වර්ගීකරණය කරන්නේ. එහෙනම් 3ක් කියලා කියන්නේ මිරිදිය ජලය ප්‍රමාණය. ඊළඟට අපරිවර්තී ගෝලයේ සීමා වහනවා. අපි ගත්තොත් අපේ පෘථුවිය වටා තියෙන තුනී ස්තරයට වායු වලින් විවිධ වායු වර්ග වලින් සමන්විත වෙච්ච තුනී ස්තරය අපි කියනවා වායුගෝලය කියලා. මේ වායුගෝලයේ පීඩනය සහ උෂ්ණත්වය කියන සාධකයේ තැනකින් තැනකට වෙනස්.
එතකොට මේක නිසා අපි වායුගෝලය ප්‍රධාන ස්තර 4කට වර්ගීකරණය කරලා තියෙනවා. පරිවර්තීය ගෝලය, අපරිවර්තීය ගෝලය, මෙසෝගෝලය සහ තාපගෝලය කියලා. එතනින් ඔයාලගේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ අපරිවර්තීය ගෝලයේ සීමාව කොච්චරක්ද කියලා. එතකොට සීමාව වෙන්නේ පුතේ මුහුදු මට්ටමේ ඉඳලා කිලෝමීටර් 50ක් පමණ දක්වා සීමාව. ඕකේ කිලෝමීටර් 40ක් විතර යනකොට තියෙන 30 35ක් විතර යනකොට තියෙනවා මිනිසාට ඉතාම වැදගත් වෙච්ච ස්තරයක්. අපි කියනවා ඕසෝන් ස්තරය කියලා. ඊළඟ 14 වෙනි ප්‍රශ්නය අසන්තති සම්බන්ධ නිවැරදි ප්‍රකාශය වන්නේ. අසන්තතියක් කියලා කියන්නේ පුතේ ගොඩක් කලාවට අපි ගත්තොත් අපේ පෘථිවිය අභ්‍යන්තරයේ තියෙන විවිධ ස්තර. එතකොට මේ ස්තර අතර එකිනෙක ගත්තොත් එහෙම මේ ස්තර අතර වෙන් කරන සීමාවල් පිහිටලා තියෙනවා අපි අසන්තති කියලා හඳුන ගන්න. එතකොට මේ අසන්තති කලාප ගැන නිවැරදි ප්‍රකාශය තමයි අහන්නේ. අපි අසන්තති කිහිපයක් කතා කරනවා. අපි ගත්තොත් එහෙම කබොල සහ හරය වෙන් කරන සීමාව කොන්ඩ්‍රන්ට් අසන්තතියයි කියලා මෙතනදි කියනවා. එතකොට කබොල සහ මෙතන අහන්නේ නිවැරදි ප්‍රකාශය මොකක්ද කියලා. කබොලයි හරයයි වෙන් කරන්නේ කොන්ඩ්‍රන්ට් අසන්තතියෙන් නෙමෙයි. කබොල සහ හරය වෙන් කරන්නේ මොහොරෝ විසික් අසන්තතියෙන්. කොන්ඩ්‍රන්ට් අසන්තතිය කියලා කියන්නේ පුතේ කබොල ඇතුලේ අපි ප්‍රධාන උපකොටස් දෙකක් හඳුන ගන්නවා. සියල් සහ සීමා කියලා. මෙන්න මේ දෙක වෙන් කරන සීමාවට තමයි අපි කියන්නේ කොන්ඩ්‍රන්ට් අසන්තතිය කියලා. එහෙනම් පළවෙනි ප්‍රකාශය වැරදි. දෙවැනි ප්‍රකාශය තමයි කොන්ඩ්‍රන්ට් අසන්තතිය. මෙතන උත්තරේ චුට්ටි ප්‍රශ්නේ පොඩි වැරදීමක් තියෙනවා. මෙතන එන්න ඕනේ කොන්ඩ්‍රන්ට් අසන්තතිය පිළිබඳව නිවැරදි ප්‍රකාශය කියලා. ඒතර මේ කොන්ඩ්‍රන්ට් අසන්තතිය ගැන තමයි මේ කියන අදහස් ටික දීලා තියෙන්නේ. එහෙනම් ප්‍රශ්නේ චුට්ටක් හැදෙන්න ඕනේ පුතේ කොන්ඩ්‍රන්ට් අසන්තතිය කියලා. එහෙනම් එතකොට ඒ නිවැරදි කිරීම කරගත්තාම එතකොට මේ අසන්තතිය ගොඩබිම් කලාපයේදී දක්නට නොලැබේ කියලා කියනවා. ඒ උත්තරයත් වැරදි. ඊළඟ එකේ කියනවා අසන්තතිය මේ අසන්තතිය කොන්ඩ්‍රන්ට් අසන්තතිය සාගර කලාපයේදී දක්නට ලැබෙනවා කියලා. ඒකත් වැරදි. මේ අසන්තතිය ඇත්තටම ගත්තොත් පුතේ ගොඩබිම් කලාපයේදී අපිට දැක ගන්න පුළුවන්. හැබැයි සාගර කලාපයේදී දකින්න ලැබෙන්නේ නැහැ. ඒක තමයි නිවැරදි පිළිතුර. එහෙනම් උත්තරය වෙන්නේ අංක 4. මේ අසන්තතිය සාගර කලාපයේදී අපිට දැක ගන්න ලැබෙන්නේ නැහැ. ගොඩබිම් කලාපයේදී පමණක් දක්නට ලැබෙනවා. ඒක තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. ඊළඟට 15 ඓන්ද්‍රිය අවසාිත පාෂාණ පමණක් ඇතුළත් වර්ණය වන්නේ. පාෂාණ කොටස තුල විවිධ වර්ගීකරණයන් තියෙනවා. ඒවට විවිධ උදාහරණ දීලා තියෙනවා. ඒව ඇසුරෙන් බොහෝ විට විභාගයේදී ප්‍රශ්නයක් දෙකක් එන්න පුළුවන් MCQ ප්‍රශ්න. ඒ නිසා ඒ කොටස හරියට පොඩ්ඩක් බලාගත්තොත් ඒ ලකුණු හොයා ගන්න පුළුවන්. එතකොට 15 වෙනි ප්‍රශ්නයට අංක 4 තමයි උත්තරය වෙන්නේ කාබනේට් සහ ඩොලමයිට්. පුතේ පුළුවන් තරම් අපි දන්නවා පළවෙනි පේපර් එකේ ලකුණු 100න් ඔබ ගන්න ලකුණ සහ දෙවෙනි පේපර් එකේ ඔබ ගන්න ලකුණ එකට එකතු කරලා දෙකට බෙදලා තමයි අපේ අවසාන ලකුණ හැදෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට උත්සාහ කරන්න පළවෙනි පේපර් එක තුල 90ක් 95ක් ඔය වගේ උප්පරිම සීමාවකට ලකුණු අරගෙන යන්න. පළවෙනි කොටස ලකුණු ගන්න ටිකක් පහසු කොටසක්. ඒකිනුත් MCQ 40ක් තියෙනවා. MCQ 40ට ලකුණු 40ක් හම්බ වෙනවා. දෙකට බෙදුවාම කෙලින්ම අර ලකුණු 120ක්ම තියෙන්නේ MCQ තුල. එහෙනම් MCQ 40න් අඩුම ගානේ ඒකක් ගන්නවා නම් ඔබ 35ක් 36ක් ඔය වගේ උපරිම සීවාකට යන්න උත්සාහ කරන්න ඕනේ. එතකොට ඒ නිසා MCQ ටික කොහොමම හරි හදා ගන්න ඕනේ. එතකොට මම කිව්වා MCQ වලට අවශ්‍ය කරන කරුණු MCQ කරලා පුරුදු වෙන්න. එතකොට ඔයාලට ඒ ලකුණු ටික ගන්න පුළුවන්. හරි. ඊළඟට 16 වෙනි ප්‍රශ්නට ගියොත් පුතේ 16 වෙනි ප්‍රශ්නේ අහන්නේ පාංශු නිර්මාණය කෙරෙහි බලපාන භෞතික සාධක පමණක් ඇතුළත් වර්ණය වන්නේ. ඒකට උත්තරය තමයි අංක 1 දේශගුණය සහ භූෂමතාවය කියන ලක්ෂණ දෙක. එතකොට පාංශු නිර්මාණයට බලපාන භෞතික සාධක විතරක් තමයි දේශගුණය සහ භූෂමතාවය කියලා කියන්නේ. ඊළඟට 17 විජයානු ශ්‍රේණිය සමාන්විත වන්නේ. විජයානු ශ්‍රේණිය සමන්විත වෙන්නේ විපරීත වෙච්ච ආග්නේය පාෂාණ වලින්. 18 වෙනි ප්‍රශ්නය අහනවා බල ශක්තිමය ඛනිජ පමණක් ඇතුළත් වර්ණය වන්නේ. බල ශක්තිමය ඛනිජ
අපි ගත්තොත් ඛනිජ අපිට වර්ග කරන්න පුළුවන්. එක වර්ගීකරණයක් තමයි මේ බල ශක්තිමය ඛනිජ කියලා කියන්නේ. බල ශක්තිමය ඛනිජ පමණක් ඇතුළත් වෙච්ච වර්ණයක් තමයි මොනසයිඩ් සහ ටෝරියනයිට් කියලා කියන්නේ. ඊළඟට CR පානබොක්කේ සහ මුවර්මන්ට අනුව ශ්‍රී ලංකාවේ පාංශු වර්ගීකරණයේ ප්‍රධාන පාෂාණ ඝන ගාන කීයද කියලා අහනවා. ප්‍රධාන වශයෙන්ම මේ CR පානබොක්කේ සහ මුවර්මන්ට අනුව ලංකාවේ පාංශු කලාප අපි වර්ග කරනවා වර්ග 15කට. එහෙනම් උත්තරේ අංක 4. 20 පෘථිවි අභ්‍යන්තරය තුළ ක්‍රියාත්මක වන බලවේග වන්නේ. ප්‍රධාන වශයෙන්ම අපේ පෘථිවිය ක්‍රියාත්මක වෙන බලවේග දෙකක් තියෙනවා, අන්තර්ජන්‍ය බලවේග සහ බහිර්ජන්‍ය බලවේග කියලා. අන්තර්ජන්‍ය කියලා කියන්නේ පෘථිවිය අභ්‍යන්තරය අපිට පේන්නේ නැති කොටසේ ඇතිවන බලවේග. මම කලිනුත් ඕක කිව්වා. අපි වර්ගීකරණය කළා විශාලත්වය අනුව භූරූප. පළමුවන ගණයේ සහ දෙවන ගණයේ භූරූප හැදෙන්නේ මේ අන්තර්ජන්‍ය බලවේගවල බලපෑමෙන්. ඒ කියන්නේ භූචලන, යමකම ඔය වගේ දේවල් තමයි මේකට අයිති. බහිර්ජන්‍ය කියලා කියන්නේ බාහිර සාධකවල බලපෑම. ඒ කියන්නේ අපේ මතු පිට පරිසරය තුළ අපිට පේන තියෙන කොටසේ ඇති වෙනවා නග්නීකරණ කාරක නැත්නම් බාහිර සාධක. මෙන්න මේ වගේ බලපෑම නිසා හැදෙන භූරූප තමයි බහිර්ජන්‍ය බලවේග කියලා කියන්නේ. බහිර්ජන්‍ය බලවේග ඔස්සේ හැදෙන තුන්වන ගණයේ භූරූප. දැන් උදාහරණ ගත්තොත් නග්නීකරණ කාරක නැත්නම් කාදන කාරක කියන ඒවා තමයි මේකට හේතු වෙන්නේ. ගලන ජලය, තරංග, ග්ලැසියර්, සුළඟ මෙන්න මේවා ඔස්සේ නිර්මාණය වෙන්නේ බහිර්ජන්‍ය බලවේග. එහෙනම් අංක 20ට 20 වෙනි ප්‍රශ්නට උත්තරය වෙන්නේ පෘථිවිය අභ්‍යන්තරය තුල ක්‍රියාත්මක වෙන ඒවා තමයි අන්තර්ජන්‍ය බලවේග කියලා කියන්නේ. ඊළඟ 21 ප්‍රශ්නය කල් දෝරාව කියන්නේ මොකක්ද කියලා අහනවා. කල් දෝරාවක් කියලා කියන්නේ සුලන් නිදිසාදිත භූරූපයක්. මේ වගේ ප්‍රශ්න එන්න පුළුවන් ගොඩක් වෙලාවට මොකක් හරි භූරූපයක් තියලා ඒක මොකකින් හැදිච්ච භූරූපයක්ද කියලා අහන්න පුළුවන්. මේ එකෙම අනිත් පැත්තට අහන භූරූපයක් මේ ප්‍රශ්නයක් භූරූප වර්ගය කියලා උදාහරණ අහන්න පුළුවන්. බලන්න 22 සුළං ආශ්‍රිත කාදිත භූරූප පමණක් ඇතුළත් වර්ණය වන්නේ. අංක 2 යාඩැම සොයිගම ඉන්සෙල්බර්ග්. පුතේ ගොඩක් වෙලාවට භූරූප කියලා කියන්නේ අපේ විෂය නිර්දේශය ඇතුලේ ලොකු වෙලාවක් කාලයක් වෙන් කරන පාඩමක්. ඒ නිසා අනිවාර්ය ලකුණු 20 ප්‍රශ්නයකුත් එනවා අපේ පේපර් එක ඇතුලේ. ඒක ඔබ දන්නම ඇති. අනිවාර්යෙන් ලකුණු 20ක ප්‍රශ්නයක් හැදෙනවාමයි. මෙච්චර කල් සෑම පේපර් එකකම ලකුණු 20ක ප්‍රශ්නයක් අහලා තියෙනවා. භූරූප වලින් පෙළක් කවුරුදුර දෙකක් ආපු අවස්ථාවක් තියෙනවා. සහ MCQ එකෙත් අඩුම වැඩි බරක් අඩුම ගානේ ප්‍රශ්න 4ක් විතරවත් මේ කියන භූරූප කොටසෙන් හැදිලා තියෙනවා පාස් පේපර්ස් වල. ඔයාලට අරගෙන බලන්න පුළුවන්. බොහෝ විට ප්‍රශ්න කිහිපයක් අහනවමයි MCQ ඇතුලේ. එතකොට වැඩි අවධානයක් දෙන පාඩමක් තමයි භූරූප කියලා කියන්නේ. ඒ නිසා භූරූප පාඩම හරියට අවබෝධ කරගෙන ඒක හොඳට පාඩම් කරගත්තොත් ඔයාලට ලකුණු ලොකු ප්‍රමාණයක් එකතු කරගන්න පුළුවන් පාඩමක් භූරූප පාඩම කියලා කියන්නේ. ඊළඟ 23 ප්‍රශ්නය තරංග නිදිසාදනය භූරූප තරංග නිදිසාදිත භූරූප පමණක් ඇතුළත් වර්ණය වන්නේ කියලා අහලා තියෙනවා. ඒකට උත්තරය තමයි දූපත්, වැලිතුඩු සහ ටොම්බෝලෝ කියන එක. 24 ප්‍රශ්නය කියනවා වායු පීඩනය මැනීම සඳහා යොදා ගනු ලබන්නේ. එක දේශගුණයේ පාඩමින් තමයි අහලා තියෙන්නේ. එතකොට අපි වායු පීඩනය මනින්න උපකාර කරගන්නේ බැරෝමීටරය කියන එක. ඊළඟට ප්‍රාථමික සංසරණයට අයත් වන්නේ අපි ප්‍රධාන වශයෙන්ම දේශගුණයේ පාඩමේ ත්‍රිශෛලාකාර මතය කියලා මතයක් ගැන කතා කරනවා. මේ ත්‍රිශෛලාකාර මතයට අනුව අපි සංසරණ කොටස් 4කට බෙදනවා. ප්‍රාථමික සංසරණය, ද්විතීක සංසරණය සහ තෘතීක සංසරණය කියලා. ඒක තුලදී ප්‍රාථමික සංසරණයට අයිති ඒවා මොනවද කියලා තමයි අහන්නේ. එතන උත්තරය වෙන්නේ අංක 1 වෙළඳ සුළං. ඔතනින් භෞතික කොටසේ ප්‍රශ්න ටික අවසන් වෙනවා. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ මේකේ MCQ ප්‍රශ්න 40 අවසාන ප්‍රශ්න ටික වෙන මානුෂ කොටසේ ප්‍රශ්න ටික. ඒ ටික අපි ඊළඟ දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟ දවසේ මම MCQ 15 පිළිබඳව ඔබත් එක්ක සාකච්ඡා කරන්නම්.